ශුද්ධට ශුද්ධේ උන්නිසි මම එතනට යනකොට මේ එක්කෙනෙක් යනවා. කමන්නේ ඔයාගේට තව එක්කෙනෙක් කෙනවා කියලා හිතා දාගෙන මම ගියා මාපුවර බස් ස්ටෑන්ඩ් එකට ෆොටෝ ගන්න. ඉතින් අද මේ වීඩියෝ එකෙන් පෙන්වන්න යන්නේ මෙට්‍රෝ බස් එකේ ඔයාලා මෙච්චර කල් දරුම් නැති තියෙන සුපිරි වැඩ කැලේ ටිකක්. මේ වීඩියෝ ටික මට ගන්න සහයෝගය ලබා දුන්නේ කුන්දුස්තර මහත්තයාට ඩ්‍රයිවර් මහත්තයාට ගොඩක් ස්තුතියි. ආදරේ අංකල් thank you. ඉතින් අපි යන් ඉස්සරහට වීඩියෝ එකට. මේ බස් එකේ තියෙන විශේෂම දේ තමයි මම දැකපු මේ බස් එකේ උස අඩු කරන්න පුළුවන්. ඒ කියන්නේ පහත් කරන්න පුළුවන්. මම නම් ඊට කලින් බස් එක මේ වගේ දෙයක් දැසලා නැහැ. ඒ කියන්නේ මේ බස් එකේ low floor entry access තියෙනවා. ආබාධ පුද්ගලෙක් කාම ඒ පුද්ගලයා වෙනකින් දර ගන්න පාස් වෙන තමයි ඔප්ෂන් එක මේ බස් එකේ තියෙන්නේ. මේ කොන්දසර මාත්‍යා මට කරලා පෙන්නවා. මම බස් එක ඇතුළට ගිහලා බැලුවා. ඇත්තටම බස් එක ඇතුළත් මාරු හරියම සප්පාසුයි. type C charger, USB cable, ultraviolet, bluetooth ඕන එකක් තියෙනවා. දැන් bluetooth තියනවාද කියලා නම් දන්නේ නැහැ. ෆෝන් එක charge කරගන්න පුළුවන්. මම දන්නේ ඉතින් latest version 3 එක support කරනවා. ඉතින් යාළුවා වෙලාව හරිය නිසා යාළුවා පිටත් වුණා. ඊට පස්සේ මම හිටියා මගේ බස් එක එනකම් කොටුවට යන්න. bye bye. ඒ බස් එක ගියම විනාඩි 5ක්වත් ගියේ අනිත් බස් එක අනිත් පැත්තට යවුවා. මේ සර්විස් එක ඇත්තටම තවත් රිවිව් කරන්න පුළුවන් නම් කියලා වැඩක් නැහැ. ඔෆිස් යන මිනිස්සුන්ට ටීම් එකේ තියෙන වටිනාකම කියලා නිම කරන්න බෑ. මම වැඩිපුර මේ වීඩියෝ එක කරන්නේත් ඒකයි. යා අනවත් එක අනිත් බස් එක ආවා. ඊතරම් කාලේ කියන දේ හැම මිනිස්සුන්ට වටිනවා. ඉතින් මේ වගේ කාර් ඇක්ෂන් වල ඉස්සරහට මේ වගේ වැඩ ටික කරගෙන යන්න පුළුවන් නම් ඉතින් මේකේ තියෙන වටිනාකම කියලා නිම කරන්න බෑ. බලමුකෝ අපි ඉස්සරහට මම මොනවද කරේ කියලා. ටිකක් ඉන්නකෝ. ඉතින් මම කොටුර ටිකට් එක අරගෙන මගේ පාඩුවේ මගේ කැමරාවත් අරගෙන වටපිට වීඩියෝ කරගෙන කිල් එකේ ගියා. ඉතින් මේක සුපිරි එක්ස්පීරියන්ස් එකක් ට්‍රිප් එකක් ගියා වගේ. ඉතින් ඔයාලත් ගිහලා බලන්න මේ එක්ස්පීරියන්ස් එක මරු. ඉතින් මේක ගියාට කමන්නේ මේක විනාශ කරන්න යන්න එපා. I love you මගේ පණ ධෝනි මගේ පණ ඔයාලා යන්න යන්න එපා. බස් එකේ මේව රටේ ජාතික සම්පත් ඉතින් මේව ඔයාලා පරිස්සම් කරගන්න. ඉතින් ඇත්තටම ඒ කොන්දස්තර මහත්තයාට ඩ්‍රයිවර් මහත්තයාට මම ආයෙ පාරක් thank you කියනවා මට මේ වීඩියෝ ටික ලබා ගන්නට සහයෝගය දැක්වුවට. එනම් අපි තවත් එකකින් හම්බෙමු. ජයවා.